මෙන්න මේ කමෙන්ට් එකට මට හිතුණා රිප්ලයි එකක් දාන්න. ඒ වගේම මම කමෙන්ට්ස් කිහිපයක් තෝරගත්තා ඔයගලන්ට ආන්සර් කරන්න. බොරු. මම ඇත්තටම කිව්වොත් මගේ ප්‍රොෆයිල් එකෙන් කිසිම ෆේක් ඉන්ෆර්මේෂන් එකක් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ නැහැ. මම early childhood educator කෙනෙක් විදිහට තමයි මෙහි work කරන්නේ. මේක තමයි මගේ original license එක. ඒ වගේම මම කැනඩාවට ආවේ work permit එකකින්. මේක තමයි මගේ work permit එක. මේ හැමදේම මම එක්ස්පීරියන්ස් කරපු මගේ knowledge එක අනුව ඒකට related දේවල් තමයි මම ඕගොල්ලොත් එක්ක මේ විදිහට share කරගන්නේ. මොකද මම early childhood educator කෙනෙක් විදිහට මෙහෙ එනකොට මම මේ දේවල් search කරනකොට මට කිසිම information එකක් ගන්න කිසිම විදිහේ platform එකක් තිබ්බේ නැහැ ලංකාවේ කරපු. ඉතින් ඒ කාලෙදි තමයි මම හිතුවේ මගේ හදිස්සිය හරි මම මේ try කරන එක මට හරි ගියොත් දවසක මම අනිවාර්යයෙන්ම ඒකට අදාළ related series එකක් ගේනවා. මොකද ඒක තවත් කෙනෙක්ට අනිවාර්යයෙන්ම උදව් වෙයි කියලා. මොකද මම දන්නවා ලංකාවේ ඉඳද්දි හරි වෙනත් රටක ඉඳද්දි හරි තමුන් ආස country එකකට ගිහිල්ලා settle වෙන්න බලාගෙන ඉන්නවනම් genuine informations කියන්නේ කොච්චර වටිනවද කියලා. ඉතින් මට ඕනේ නැහැ ඕගලන්ට මගේ social media එක හරහා වැරදි information එකක් දීලා ඕගලන්ව අමාරුවේ දාන්න. ඒ වගේම මට මේ වෙනකොටත් personal messages ගොඩාක් ඇවිල්ලා තියෙනවා ඒගොල්ලන්ගේ institute promote කරන්න. හැබැයි මම එහෙම කරන්නේ නැහැ. මම personally experience කරපු service එකක් හරි product එකක් හරි මගේ personal satisfaction එකක් නැතුව මම සාමාන්‍යයෙන් feedback එකක් දෙන්නේ නැහැ මගේ social media platform එකෙන්. මට ඉන්නේ followers ලා එකද දෙකද ඒක මට ප්‍රශ්නයක් නැහැ. මම දෙන්න උත්සාහ කරන්න පුළුවන් තරමක් genuine information. ඒ වගේම තමයි ethic එකක් විදියට මම work කරන profession එක, ඒ වගේම මම work කරන environment එක, මම work කරන විදිය මේ කිසිම දෙයක් මම pictures, videos විදියට අරගෙන මගේ social media platform එකේ මම publish කරන්නේ නැහැ. විශේෂයෙන් ECE කෙනෙක් විදියට වැඩ කරනවා නම් ඔයා ලංකාවේ වුණත් ඔයා foreign country එකක වුණත් ඔයාට කිසිම අවසරයක් නැහැ ඔයා වැඩ කරන environment එකවත් ඔයා වැඩ කරන ළමයිත් එක්ක නම් ඒ ළමයින්ගේ pictures වත් videos වත් මේ කිසිම දෙයක් අරගන්න. විශේෂයෙන් දෙමව්පියන්ගේ අවසරයකින් තොරව අපි වැඩ කරන්නේ දරුවොත් එක්ක ඒ දරුවන්ගේ pictures videos අපිට ගන්න බෑ. අනිත් එක මගේ professional career එක මම මගේ social media platform එකට use කරන්නේ නැහැ. මේ comment එකට මට කියන්න තියෙන්නේ මම ඔයගොල්ලොත් එක්ක ඩිස්කස් කරනකොට මම හැම වෙලේම ඔයගලන්ට දෙන ඇඩ්වයිස් එකක් තමයි IRCC වෙබ්සයිට් එකට ඔයා කැනඩාවට එන්න බලාගෙන ඉන්නවා නම් IRCC වෙබ්සයිට් එකත් එක්ක හැම වෙලේම ටච් එකේ ඉන්න. මොකද ඒකේ rules and regulations ගොඩක් වෙලාවට change වෙනවා. මම අද මේ වීඩියෝ එක කරන දවසේ තියෙන rules සමහර වෙලට හෙට දවසේ change වෙන්න පුළුවන්. හැම වෙලේම මම කියන්න උත්සාහ කරන්නේ මම ඔයගොල්ලොත් එක්ක share කරගන්න information එකක් විතරයි. ඒ informations ඔයගොල්ලෝ දැනගත්ත කියලා ඉවර වෙලා කිසිම වෙලාවක මගේ informations මතවත් වෙන කාගේ හරි informations මතවත් depend වෙන්න එපා. මොකද ඔයගොල්ලෝ කවුරු හරි කෙනෙක්ව trust කරලා ඉවරලා ඔයගලගේ life එකේ decisions ගන්නකොට ගොඩක් වෙලාවට අමාරුව වැටෙන්න සිද්ධ වෙන්නේ ඔයාලටම තමයි. ඒ හින්දා පුළුවන් තරමක් informations ගන්න නමුත් තමුන්ගේ own research එකක් කරලා decisions make කරන්න. මේ කමෙන්ට් එකේ අහලා තියෙනවා ටොරොන්ටෝ වලදී ඉන්නේ. නෑ මම ටොරොන්ටෝ වල නෙමෙයි ඉන්නේ. මම ඉන්නේ බ්‍රිටිෂ් කොලම්බියා වල. මම මීට කලිනුත් වීඩියෝස් කිහිපයකම ඒක කිව්වා. මේ කමෙන්ට් එකෙන් අහලා තියෙනවා මම ස්ටුඩන්ට්ස්ද ගියේ කියලා. නෑ මම ස්ටුඩන්ට්ස් වලට නෙමෙයි මෙහෙට ආවේ. මම work permit එකකට තමයි මෙහෙ ආවේ. කැනඩා ඇප්ලයි කරපු ඒජන්සි එක. ජොබ් ඔපචුනිටි එක මට හම්බුනාට පස්සේ early childhood educator කෙනෙක් විදියට මට ඒකට අවශ්‍ය කරන වැඩ කටයුතු කරන්න පුළුවන් ඒජන්සි එකක් තියෙනවද කියලා මම ලංකාවේ හොයලා බලනකොට මගේ ඒ වැඩේට රිලේටඩ් ඒජන්සි එකක් මට හම්බ වුණේ නැහැ. විශේෂයෙන් විශ්වාසවන්ත තැනක් හොයන්නත් ඕනේනේ. මම කැනඩාවේ ඇත්තටම කිව්වොත් ලංකාවේ ඒජන්ට් කෙනෙක් කරහා නෙමෙයි. මෙහි කැනේඩියන් කන්සල්ටන්ට් ෆර්ම් එකක් තෝරගෙන ඒගොල්ලෝ හරහා තමයි මම මගේ මේ වැඩ කටයුතු කරේ. PR එක මම PR අරන්ද කියලා අහනොත් නෑ. මම තාම PR එකක් ගන්න හිතලවත් නෑ. මම තාම ඇවිල්ලත් මාස 7ක් වගේ පුංචි කාලයක්. PR එකක් ගන්නවා කියන එක ඒකත් එක්තරා හීනයක්. PR ගන්න හම්බ වෙයිද බැරි වෙයිද කියලා මම දන්නේ නැහැ. ඉතින් PR එකට තව ගොඩාක් කල් තියෙනවා. ඉතින් ඒක ඉස්සරහට බලමු. කැනඩාවේ ඩිප්ලෝමා එකක් විතරක් කරපුවම ඇද්ද කියලා අහනවා. මම කලින් වීඩියෝස් වලත් ඒක පැහැදිලිවම කිව්වා. ඩිප්ලෝමා එකක් විතරක් මදි. ඔයගලන්ට IELTS තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයගලන්ට 2 years වත් experience එක තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයගලන්ට job opportunity එකක් තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ මෙහෙට work කරන්න එනවා නම්. open work permit එකක එනවා නම් ඔයගලන්ට job offer එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අර කියපු qualification එකයි experience එකයි IELTS වි තිබ්බහම හොඳටම ඇති. ඉතින් short video එකක් කරන්න හිතෙච්ච නිසා තමයි මම මේ comments ටිකක් තෝරගෙන ඒවලට answer කරේ. එහෙනම් ආයෙත් video එකකින් හම්බ වෙනකම් හැමෝටම bye bye.